කොහොමද හැමෝටම අද හිතුවා ලිපිම දාන්න නැතුව අපි වැඩ කරනකොට කරගෙන යනකොට අපිට විච්ච අත්දැකීම් කතා කරන්න හොඳයි කියලා. ඉතින් එක අත්දැකීමක් අද ඉදිරිපත් කරන්න තීරණය කරා. මේක ඇත්තරම නිමිත්තක් හැටියට එනකොට ඒකේ පුද්ගලයා එන්නේ අසනීපයක් සම්බන්ධ කාරණාවකට. මේ වෙනකොට මම මුණ ගැහෙනකොට මාස 6ක් වගේ අයකට එහා කාලයක් විවිධ වූ වෛද්‍ය පර්යේෂණ වලට ගිහිල්ලා ඩොක්ටර්ස්ලා හම්බෙලා බෙහෙත් අරගෙන ඒ වෙනකොටත් බොනවා විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා ඉවරයි. සහ විවිධ පර්යේෂණ කරමින් තමා ඉන්නේ. එතකොට අහම්බෙන් වගේ මට හම්බෙලා මම මේ නිමිත්ත ගන්නකොට නිමිත්ත බලනකොට එයාගේ අසනීපයක් සම්බන්ධ කාරණාවක් ඉස්මතු වෙලා එනවා. එතකොට ඒ කාරණාවට තමයි ඇත්තටම බෙහෙත් ගන්නේ. නමුත් ඒ කිසිම දෙයකින් හොඳක් ඒ කියන්නේ ඒ අසනීපේ සුව අතරපත් වෙන භාවයක් නැහැ. සහ වෛද්‍ය පරීක්ෂණ වලත් කිසිම රෝගයක් පෙන්වන්නේ නැහැ. හැබැයි මෙයා නිතර අසනීපෙන් සමහර ලාට නැගිට ගන්න බැරි වෙන විදියට අසනීප වෙනවා. එතකොට දැන් අසනීපේ සම්බන්ධයෙන් අපිට සිද්ධ වුණා ඒ වෙලාවේ නොපෙනෙන මානෙන් මනසින් ගිහිල්ලා බලන්න මේ මොකද්ද කාරණාව කියලා. එතකොට ඒ වෙලාවේදී අපිට ඉස්මතු වෙන මුණ ගැහෙන එක කාරණාවක් තමයි මේ භූමිය සම්බන්ධ එයා ඉන්න භූමියේ ඉන්න අමනුෂ්‍ය බලවේගයක් මෙයා හා සම්බන්ධ වෙනවා. කියන්නේ මෙයාට බලපෑම් කරනවා. ඒ වෙනකොට මෙයාගේ කේන්දරේ බලනකොටත් කේන්දරේ දුර්වල කාලයක් යන්නේ මෙයාගේ. එතකොට අර අමනුෂ්‍ය ආත්මික බලපෑමක් ඉන්න මෙයාව නිතර ලෙඩ කරන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක එයාගේ හිතෙත් පොඩි දෙයක් තිබිලා තියෙනවා මේ ගැන අදහසක්. ඒ කියන්නේ සමහර වෙලාවට එයාගේ පිටිපස්සෙන් හරි ළඟින් හරි තව කෙනෙක් ගෙදර කිසිම කෙනෙක් නැති වෙලාවක පවා කවුරු හරි ඉන්නවා වගේ දැනෙන සිදුවීම් තිබිලා තියෙනවා. විවිධ ගඳ එන සිදුවීම් වෙලා තිබිලා තියෙනවා. එක පාරටම ඉන්න වෙලාවේ මේ එක සැරේ බය වෙන සිදුවීම් තිබිලා තියෙනවා. කිසිම හේතුවක් නැතුව. එතකොට ඒ බලනකොට මනසින් ගිහිල්ලා බලන කාරණාත් එක්ක මේ හැමදේම සමානයි. ඊට පස්සේ අපි ඒකට අවශ්‍ය පිළියමක් යෙදුවා එයාලත් එක්ක කතා කරලා ඉතාම සරලයි. පොඩි වියදමක් ගියෙත් ඒක කරලා දවසක් දෙකක් යනකොට එයාට සම්පූර්ණයෙන්ම සුව වුණා. ඒ විතරක් නෙමෙයි එතනින් එහාට එයාලා මීට කලිනුත් තැන් කීපයකටම ගිහිල්ලා මේ ගැන හොයලා තියෙනවා. දේවාල වගේ තැන් වලට ගිහිල්ලා නමුත් ඒ තැනකින් කිසිම පිළියමක් සාර්ථක වෙලා නැහැ. නැවත වතාවක් ඒ කලින් ගිය තැනකටම ගියාට පස්සේ මෙයාලා කියලා තියෙන මෙන්න පිළියමක් යෙදුවා මේ ඒක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. ඉතින් ඒ අවස්ථාවේදී පුද්ගලයා කියලා තිබෙනවා මේක වැඩේ කියලා තියෙනවා ඔයාලට දැන් ප්‍රතිඵල දැනෙනවා ඇති කියලා. ඉතින් එහෙම කරලා ඒක එතනින්ම ඒ වැඩේ සනාථ වුණා. සහ ඒ පුද්ගලෙක් කියලා තිබ්බ මෙතනින් එහාට ඔයාට මේ මෙතෙන්ට ඇවිල්ලා බෙහෙත් කරගන්න වෙනත් පිළියම් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කරපු කටයුත්තෙන්ම ඔයාලගේ ඒ තිබ්බ අසනීප ප්‍රශ්න ඉවරයි. මේ ගැටලුවක් නැහැ කියන කාරණා. ඉතින් ඇත්තටම මට කියන්න අවශ්‍ය වුණේ මේ අපි සමහරලාට අපේ තියෙන ලෙඩ රෝග වලට කොච්චර බෙහෙත් කරත් සමහරලාට බෙහෙත් හම්බෙන්නේ නැහැ. බෙහෙත් හම්බෙන්නේ නැහැ ලෙඩ සුව වෙන්නේ ප්‍රශ්න එනවා. ඒ වගේදී අපිට සමහරලාට නිමිත්තට සාමාන්‍ය විදිහට බලනකොට අහුවෙන්න පුළුවන් ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා. ඒ වගේ වෙලාවකද අපිට අපේ අපි තුල තියෙන වෙනත් ශක්තියින් උපයෝගී කරමින්
ඒ දේවල් තවදුරටත් නිරීක්ෂණය කරලා බලලා ඒවට පිළියම් යොදන්න එන අවස්ථා තියෙනවා. මේ වගේ තවත් අත්දැකින් අපි ඉස්සරහට ඉදිරියේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ මේ පේජ් එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න. ඔයාලගෙත් මේ වගේ අත්දැකීම් තියෙන්න පුළුවන් සමහරලාට. ඒ වගේම මේ වගේ ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ ප්‍රශ්න වලට අපිට උත්තර හොයන්න පුළුවන්. හොයලා ඔයාලගේ ජීවිතවල තියෙන ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉදිරියට සාමාන්‍ය ඉදිරියට කටයුතු කරගන්න, ජීවිතේ ජය ගන්න මේ අපි එක්ක සම්බන්ධ වෙලා ඒ පිළියම් යොදා ගන්න කියලා මතක් කිරීම කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.